පෘථිවිය කියන්නේ ලස්සන ස්ථාන වලින් පමණක්ම පිරුණු තැනක් නෙවෙයි. මේ වීඩියෝ එකෙන් අද වෙන කතා කරන්නේ පෘථිවියේ තියෙන අතිශය භයානක ස්ථාන 10ක් ගැන. මරණය නිම්නය නමින් හැඳින්වෙන මෙම ප්‍රදේශය ලොව වැඩිම උෂ්ණත්වයේ පවතින ප්‍රදේශයක් බවට සටහන් වී තිබෙනවා. එම අගය සෙල්සියස් අංශක 59ටත් වඩා වැඩි අගයක් බව සටහන් වී තිබෙනවා. ඔබ දන්නවාද ජලය නොමැතිව මිනිත්තු කිහිපයක්වත් මේ ප්‍රදේශයේ ජීවත් වීමට නොහැකි බව? චෙර්නොබිල් යුක්‍රේනය. හිතන්න ඔබ සිටින නගරයේ එකපාරම පිපිරීමකින් හිස් වුණා කියලා. 1986 වර්ෂයේ න්‍යෂ්ටික පිපිරීම තුලින් මෙම නගරය සම්පූර්ණයෙන්ම හිස් වුණා. අතටත් එම ප්‍රදේශයේ විකිරණ ප්‍රමාණය මිනිසාට මරණය ගෙන දෙන මට්ටමේ පවතින බවයි සඳහන් වෙන්නේ. ඔබ දන්නවාද සමහර තැන්වල තත්පර කිහිපයකට වඩා සිටීමට නොහැකි බව? ස්නේක්ස් ලෑන්ඩ් බ්‍රසීල්. ඔබ දන්නවාද මෙම දූපතෙහි වර්ග මීටරයකට විස සහිත සර්පයන් 5කට වඩා ජීවත් වෙනවා. මෙම දූපතේ සර්ප දෂ්ටනයක් මගින් මිනිත්තු කිහිපයකින් මරණය ගෙන දෙන බවයි සඳහන් වෙන්නේ. එම හේතුව නිසාම සාමාන්‍ය ජනතාවට මෙම දූපතට යෑම තහනම් කර තිබෙනවා. මවුන්ට් සිනාබුම්. ඉන්දුනීසියාවේ පිහිටි මෙය නිරන්තරයෙන් පිපිරෙන ගිනි කන්දකි. අහමු ලෙස නොසිතූ වෙලාවේ පිපිරීම හේතුවෙන් මේ අසල ජීවත් වන සාමාන්‍ය ජනතාව දැඩි අසුරිතාවයකින් ජීවත් වන බැවින් මෙම ප්‍රදේශයේද ජීවත් වීමට නොසුදුසු ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකිය. මවුන්ට් එවරස්ට්. එවරස්ට් කන්ද කියන්නේ ලෝකයේ උසම කන්ද කියලා අපි හැමෝම දන්නවා. බැරි වෙලා හරි මෙම කන්ද තරණය කිරීමට ඔබට අවස්ථාවක් හම්බුනොත් ඔබ එක පයින් කැමති වෙන බව මම දන්නවා. නමුත් ඔබ දන්නවාද මෙහි ගොඩාක් අඳුරු පැතිකඩවල් තිබෙනවා. ඔක්සිජන් අඩු බව, අධික සීතල, අහම්බෙන් ඇතිවන කුණාටු, ඒ වගේම සෑම වසරකම පාසා මෙම ප්‍රදේශය තුළ මරණ වාර්තා වී තිබෙනවා. ඔබ දන්නවාද මෙය පෘථිවියේ අතිශය විස සහිත ස්ථාන වලින් එකක්. අධික උෂ්ණත්වය, විෂ වායු, ඇසිඩ් පොකුණු වැනි දෑ මිනිසාට ඉතාමත් අහිතකර ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය හඳුන්වා දී තිබෙනවා. නෝර්ත් සෙන්ටිනල් ඉස්ලන්ඩ්. ඉන්දියාවේ පිහිටි මෙම දූපතේ ජනතාව බාහිර ලෝකය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඕනෑම අයෙක් අසලට ගියොත් දැඩි ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉන්දියාවම මෙතනට යාම නීතිමය ලෙස තහනම් කර තිබෙනවා. හයිවේ ඔෆ් ඩෙත්. ඉරාක් යුද්ධ සමයේ දහස් ගණනක් වාහන විනාශ වුණු මෙම මාර්ගය අදටත් අතිශය භයානකයි. පුපුරන බෝම්බ අතහර දමා ඇති ආයුධ තවමත් මෙම ප්‍රදේශයේ පවතිනවා. ඒ හේතුවෙන් මෙම මාර්ගය ඉතාමත් භයානක ප්‍රදේශයක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ටොනාඩෝ ඇලේ. ඇමරිකාවේ මෙම ප්‍රදේශයේ ලෝකයේ වැඩිම ටොනේඩෝ කුණාටු හටගන්න ප්‍රදේශයක් වෙනවා. එක් මිනිත්තුවක් තුළදී ගොඩනැගිලි වාහන සහ සියලුම දේ අහසට ඇදගන්න ආකාරය ඔබට මෙම ප්‍රදේශයේ දැක ගන්න පුළුවන්. ජීවිතය සුරක්ෂිතද? කවදාවත් මෙම ප්‍රදේශයේ ජීවිතය සුරක්ෂිත බව නැහැ. ලේක් නාත්‍රෝන්. ටැන්සානියාවේ පිහිටි මෙම වැවෙහි ජලය අතිශය භයානකයි. මෙයට වැටෙන සතුන් මිනිත්තු කිහිපයකින් මරණයට පත් වෙනවා. සමහර සතුන් ගල් වගේම ඝන වෙලා සිටිනවා. පෘථිවියේ ඇති භයානකම ස්ථාන වලින් එකක්. අපි අද කතා කරේ පෘථිවියේ තියෙන භයානකම ස්ථාන 10ක් ගැන. ඉතින් මෙම ස්ථාන වලින් වඩාත් භයානකම ස්ථාන ලෙස ඔයාලට හැඟෙන්නේ මොකක්ද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මෙවැනි අපූර්ව වීඩියෝ ඔයාලට බලන්න අවශ්‍ය නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න.